උට අද දවල්ට හඬ දෙන්නේ නැහැ. මොකද අදින්ට කලින් මට ඇත්තට කිව්වොත් රැට හඬ දෙන්නේ නැහැ. ඕනේ මට රැට ගන්න. මම එළියට ළම ඉන්න. ඔව් එළියට වෙලා හිටපන්. තාත්තත් එක මේ මගුල කරන්න බෑ. මිනිහ කැටියට මට මානව අයිතිවාසිකම් කියලා දෙයක් තියෙන්න ඕනේ. මට එපා වෙලා ඉන්නේ. තව ටික දවසක් බලලා මම යනවා කොහේ හරි ගෙදරින්. ඉතින් පළයන් කොට පාඩු වෙද කියලා බලන්න. ගස් බල්ලා. දෙයියෝ තමයි මේවට වගේ කියන්න ඕනේ. මම මේ විදින දුක දෙයියන්ට තේරෙන්නෙම නැද්ද? දෙයියන්ට මගේ දුක පේනවනම් මේ වෙනකොට පණුගුල්ල හදලා රත්තලා මොකක් හරි විසඳුමක් දෙන්න බෑ. දෙයියෝ මට එක උදව්වක් කරන්න. මගේ ජීවිතේ මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න විදියක් හදලා දෙන්න. එහෙම කරොත් මම මේ මල් එකක්වත් පර වෙන්න දෙන්නේ නැහැ කවදාවත්. මේ පහන තෙල් හිඳලා නිවෙන්න දෙන්නෙත් නැහැ. හැමදාම මල් තියෙනවා. ඇත්තමයි. දෙයියෝ මට ඒ උදව්ව කරලා දෙන්න. තාත්තගේ උනත් මෙහෙම වැඩ ගන්න පුළුවන්ද මං අහන්නේ? මේ මොකේ රිමෝට් එකද? කවුද මේක මෙතනින් ගෙනල්ලා තිබ්බේ? අපේ තාත්තට පිස්සුද මන්ද? ඉලන්දාරියා මං පෙන් අහන්න හිටියේ. ඊයේ උදේ ඔබ වාහනේත් තරම් කොහෙද ගියේ? ඇයි තාත්තේ මීගම ක්ලාස් නේ ගියේ? තාත්තම කිව්වේ යනකම වාහනේ අරන් ගිහින් ෆුල් සර්විස් එක කරන් එන්න කියලා. මට සල්ලිත් දුන්නේ. ඉතින් ක්ලාස් ගිහිල්ලා වාහනේ එහෙම සර්විස් කරගෙන ආවද? නැතුව ඉතින් ඔය තියන්නේ වාහනේ කිරිට ඔය වගේ. සල්ලි ඉතුරුනේම නැහැ. පිස්සු තාත්තේ. අදලුත් රුපියල් 250 ක වේදම මම තාත්තට කිව්වෙත් නැහැ. තෝමට බොරු කියන්න. ඊයේ සාන්තංකර් කෝල් කරපු වෙලාවේ කිව්වා පුතා සර්විස් එකට ඇවිල්ලා පොඩි වොෂ් එකක් දාන්න ගියා කියලා. ඊට පස්සේ කඩේ කමලෑන්ටි දැකලා තිබ්බා ඔබ කොල්ලෝ කීප දෙනෙක් එක කඳානේ හන්දියේ කාර් එකේ රවුම් ගන්නවා. නීගමුවේ ක්ලාස් කියන ඔබ මොකද කඳානේ හන්දිය කරේ? තෝම ආව අන්දලා ෆුල් සර්විස් එකට සල්ලිත් ඉල්ලගෙන වාහනේත් අරගෙන යාළුවොත් එක්ක ක්ලාස් කට් කරලා රවුම් ගවනේ. තොට්ට අද මම ඉලන්දාරියා තාත්තා මං පෙන් අහන්න හිටියේ. ඊයේ උදේ ඔබ වාහනේත් තරම් කොහෙද ගියේ? ක්ලාස් සර්විස් එකට. සර්විස් ක්ලාස් දවල් සාන්තංකර් කෝල් කරපු වෙලාවේ ඔබ සර්විස් එකට ඇවිල්ලා වාහනේට බොඩි වොෂ් එකක් දාගෙන ගියා කියලා කිව්වා. අප හවස කඩේදී කමලෑන්ටි හම්බෙලා ඔබ තව යුන් දෙන්නේ තුන් දෙනෙක් එක කඳානේ හන්දියේ වාහනේ රවුම් ගහනවා දැක්ක කියලා කිව්වා. මීගම ක්ලාස් ගියා නම් කඳානේ මොන බම් මොකද කරේ? තොට්ට අද මම කරනවා Hey!
ඉලන්දාරියා මං වෙන් අහන්න හිටියේ. ඊයේ උදේම වාහනේත් තරම් කොහෙද ගියේ? ඊයේ කඳානේ මොකටද ගියේ? නීගමේ ක්ලාස් එකකම වාහනේ ෆුල් සර්විස් එකක් කරන් එන්නම් කියලා මගේ සල්ලි ඉල්ලන් ගියේ. ඔව් ඊයේ කඳානේ සර්ගෙම ක්ලාස් එකේ සෙමිනාර් එකක් තිබ්බා. මම ඉතින් සර්විස් එකට ගියාපුවම එතන වෙලා යන නිසා බොඩි වොෂ් එකක් විතරක් දාගත්තා. මට සාන්තා කරලා තමුණා ඉතින්. බොඩි වොෂ් එකක් දාගෙන මම යාළු ටිකක් දාගෙන හිම්මම කඳානේ ක්ලාස් එකට ආවා. මට අමතක වුණානේ තාත්තේ. ඊයේ සල්ලිත් ඉතුරු වුණා. මට තාත්තට දෙන්න අමතක වුණා. ඉන්න. මම වෙන දවසක ගිහිල්ලා ෆුල් සර්විස් එක කරන් එන්නම්. අනිත් දවසේ එහෙම මොනවා හරි වුණා මට කලින් කියනවා. එක එකකින් ආරංචි වෙන්න ඉස්සෙල්ලා. කියන්න තාත්තා හිටියේ අමතක වුණා. මට මේ සිද්ධිය මීට කලින් වෙලා තියෙනවා වගේ දැනෙනවා. Ladies and gentlemen, Dimitri. Yo. Defend the music. Thank you. මම මේ පණ කවදාවත් මම කවදාවත් පරවෙන්න දෙන්නේ. I miss you. And the ones I was ala. Me made sahoren bala. Pini kopula hemin pela. Mada amudu deyak kala. Pen mama suwe pala. Sad mahal sihina sada. Pala Nokia pala beda. Koyanne mavadala. Dene tak nakata vela. Vele nata lakunu yoda. Adambareta ay inne adari. Vena tak takunu epa. Pana wage oya. Hadavatama davana padama hondama rasama hanguma obai adari. Hadavatama davana padama hondama rasama hanguma obai adari. මොකද හිනාවේනේ? නෑ. සමදා රසයෙන් ඉහළ ටිපිටිප් උස්වත්ව වෙතින් ටිපිටිප් උස්වත්ව වෙතින් පමණයි. Up to 50% off tiles, bathware and accessories. Rossell. බල හිටියේ. මල් දෙන්න මත්තරම පොල් දෙන්න මම පොහොසත් නෑ. ඉන්නට යන්න තං ඉන්න වැඳක් බෙදාගෙන ඇවිල්ලා මහානායක හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ඇහුවා ලොකු සාදු බිත්තරයක් දාන්නද කියලා. උඹෙන් දැක්කේ මොනවද මං තාම දන්නේ නෑනේ ආදරේ. උඹෙන් දැක්කේ මොනවද මං තාම පිස්සුද බං? මේ තාත්තට හොරෙන් පහින්න ඕනේ කොහොමද? මම බැලුවේ කොහොමද වාහනේ උස්සන්නේ කියලා. හරි කමන්නේ. ඔබ මෙහෙම කරපන්කෝ. ඔබ බෝතලේ බයික් එක සෙට් කරගෙන හිටපන්. මම හරියට 6 වෙද්දි චාමරයාවක් දාගෙන සැන්ඩි තරම් උතෙන්ට සෙට් වෙන්න. නෑ ඔබ බය නැතුව හිටපන්කෝ. මම මොකක් හරි බොරුවක් කමරලා වාහනේ උස්සන් ඉන්නම්කෝ. උද්දර කරන වැඩක් අපේ තාත්තා කොහොමද කිව්වද ඔබ දන්නවනේ. මම මොකක් හරි මේ පැත්තෙන් ගෝලයක් කමරන්න. තාත්තේ තුට එහෙම කරන්න එපා මිතුරේ. ඔය බොනවා කියන එක මහා නරක වැඩක්. දෙමාපියන්ට බොරු කියලා ඕවාගේ වැඩ කරන දරුවන්ට කවදාවත් හරියන්නේ නැහැ. ඔයාටත් මගේ වගේ දස්තරන් තාත්තා කෙනෙක් කියලා ඔයා කවදාවත් ඕවාගේ වැඩ කරන්නේ නැහැ. ඔයාව මං අද පන්සල් එක්කන් යනවා. ඔයා ලෑස්ති වෙලා ඉන්නකො 6 වෙද්දි මම එන්නම් හරියට 6 වෙද්දි ඔයාව එක්කන් යන්න. පුතේ උඹෙන් දැක්කේ මොනවද මං වාහනේ ආරම්භ කරන්න. දන්නේ නෑනේ ආදරේ. මොනවද මං තාම දන්නේ නෑනේ කාරක හම්බුණා. මේක මීට කලින් වෙලා තියෙනවා වගේ දැන්. මොකද්ද ඔබ කරන්නේ? උදේ නැගිට වෙලේ උතන ෆෝන් එක අරන් ඉඳගත්ත තමයි තාම මෙතන. නැගිටපන්. ඕක පිටිය උතන මෙතන. අර බත්ත පහල් 10ක් උතන තරමල වෙලා.
තමුන්ට වැඩකුත් නැත්නම් ලෝකෙට වැඩකුත් නැත්නම් කෙතර හරි වැඩක් තියෙන්න බෑ. තාපෝට කිව්ව සුල්කාලි වල අර මගේ අඳුරේ පැලටික වතුර ගැටි ඉන්නවා. තාත්තේ. තාත්තා හිතන් ඉන්නේ මම මේ ගෙදර වැඩකාරයෙක් කියලාද? සූරේ රදින් මට මේක හැමදාම කරන්න බෑ. මටත් කියලා ආත්ම කරුත්තෙන් විදාසක් කියලා දෙයක් දෙන්න බෑ. අද ඉඳන් මේ ගෙදර වැඩ වෙන්න ඕනේ මට ඕන විදියට. වත්ත පහල තරකොළ උදුළු කා ගන්න බැරි නම් කන එකයි ඇත්තේ. ඇඳුරින් මට වතුර ගන්න ඕනේ මොකද? ඒ වගේ වතුර දාලා බලා ගන්න බැරි නම් මොන මගුලද කියලා හිටවගත්තේ. මගේ අතුරියෙන් බැලෙමින් නැත්තම් ඔය ජීවිතේ කරන අන්තිම ක්‍රියාපදේ වෙන්න පුළුවන්. ඇයි මට මොනව කරන්නද? මගේ අතුරියෙන් බැලේ. තාත මම පොඩකින් තාත පොඩ එහෙම කරොත් මම මේ මල් එකක්වත් පරවෙන්න දෙන්නේ නැහැ කවදාවත්. මේ පහන තෙල් හිඳලා නිවෙන්න දෙන්නේ නැහැ. අයියෝ. තාත්තේ. මට මේ සිද්ධිය කලින් වෙලා තියෙනවා වගේ දැනෙනවානේ. ආයෙ සිද්ධ වෙන්න එකක් නැහැ.